වමනය ක්ලාන්තය උක්කාරය අවම කිරීම සහ වැළැක්වීම උදෙසා ලබා දෙන එන්නතක් විෂවීමෙන් පහුගිය දිනක වාර්තා වුණා හබරගඩ ප්‍රදේශෙත් මතුගම ප්‍රදේශෙත් කාන්තාවන් දෙපළක් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් මේ එන්නත් භාවිතයේ නියැලෙනකොට අසාධ්‍ය ලෙස රෝගාතුර වෙලා එයාගේ ජීවිත අහිමි වෙනවා කියන කාරණා. විශේෂයෙන්ම මේ වෙන විට අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මහනුවර රෝහලේ ක්‍රියාත්මක වුණු මූලික ශුද්‍රජීවී පරීක්ෂණයක් තුළ මේ එන්නත් කුප්පිවල බැක්ටීරියා තිබුණයි කියන කාරණා. මේ තොරතුරු තුළ ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කරන ලද එන්නත් 2,70,000ක් ආපසු නැවත රෝහල් පද්ධතියෙන් ඉවත් කරලන්නට කටයුතු කරයි කියන එකත් අපිට ආරංචි වෙනවා. විශේෂයෙන්ම මේ රජයට වගකීමක් තිබෙනවා, සෞඛ්‍ය අමාත්‍යවරයාට වගකීමක් තිබෙනවා. මේ සඳහන් වූ තොරතුරු කරුණු කාරණා පිළිබඳව ඇත්ත රටට හෙළිදරව් කරන්න. අපිට දැනගන්නට කැමතියි විශේෂයෙන්ම මේ එන්නත් මිලදී ගැනීම. හදිසි මිලදී ගැනීම. මේ එන්නත් වල ගුණාත්මක භාවය පරීක්ෂා කළා. මේ නිකුත් කරපු එන්නත් ඒ ගුණාත්මක භාවය පිළිබඳ කරපු පරීක්ෂණ සමත් වුණාද අසමත් වුණාද? අපේ රටේ ඖෂධවල එන්නත්වල බෙහෙත් හේත්වල ගුණාත්මක භාවය පරීක්ෂා කරන්නට තිබෙන ක්‍රමවේදය මොකක්ද? මේ සිද්ධිය පිළිබඳව ජීවිත දෙකක් අහිමි වුණු සිද්ධිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීතුමන්ලා ඉදිරිපත් කරන මතයට රජය ඉදිරිපත් කරන ප්‍රතිචාරය කුමක්ද? ඒ වගේම අපි දැනගන්න කැමතියි අපේ රටේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ක්‍රමවේද තිබෙන රසායනාගාර පහසුකම් අපේ රට තුල තිබෙනවා. එසේ නොමැතිනම් WHO accredited රසායනාගාර පහසුකම් අපේ රටේ ස්ථාපනය කරන්නට අයවැය දෙකකදී මේ රජය අරගෙන තිබෙන පියවර මොකක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අකුරටම පිළිගන්න දේශපාලන පක්ෂයක් අපේ පක්ෂය. අපේ සංධානය. සමගි ජන බලවේගයත් සමගි ජන සංධානයත් පහුගිය කාලේ ක්‍රියාත්මක වුණු බාල බෙහෙත් බාල ඖෂධ වංචාව පිළිබඳව රටට හෙළිදරව් කරලා පාර්ලිමේන්තුව තුල විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරලා ඒ හැම දෙයකටම නායකත්වය ලබා දුණු පක්ෂයක් අපේ පක්ෂය. වෛද්‍ය චමල් සංජීව මැතිතුමා අපේ රටේ බාල ඖෂධ මාෆියාවට විරුද්ධව සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව කටයුතු කරන වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමාත් සමග දැවැන්ත ජාතික සටනක් කරපු පුද්ගලයෙක්. පහුගිය දිනක බොරු ප්‍රවෘත්තියක් අසත්‍ය ප්‍රවෘත්තියක් හොඳම ගණේ පචයක් නිර්මාණය කරනවා චමල් සංජීව මැතිතුමා ඖෂධ පිළිබඳව ඉදිරිපත් කරන මතය සමගි ජන බලවේගයේ මතය නොවේ කියලා. පැහැදිලිවම රටේ ජනතාවට කියන්න කැමති මේ රටේ බාල බෙහෙත් වංචාව ක්‍රියාත්මක වෙනකොට බාල ඖෂධ වංචාව ක්‍රියාත්මක වෙනකොට
නමට පමණක් නමින් පමණක් සේනක බිබිලේ ප්‍රතිපත්තිය පිළි අරගෙන එය ක්‍රියාත්මක කරන්නට කිසිම සහයෝගයක් ලබා නොදුන් කොට්ටාසයක් මේ බොරු ප්‍රවෘත්ති නිර්මාණය කළා. අවංකවම සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය. ඖෂධ මාෆියාව පරාජය කරන ප්‍රතිපත්තිය. බාල ඖෂධ මාෆියාවට විරුද්ධව කටයුතු කරන සමග ජන බලවේගයට අපට අපේ සන්ධානයට මඩ ගහන ප්‍රවෘත්ති බොරු ප්‍රවෘත්ති ස්ථාපනය කිරීම තුළින් රටටත් පළක් වෙන්නේ නැහැ ජනතාවටත් පළක් වෙන්නේ නැහැ. පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි කියන්න කැමතියි මේ එන්නත් නිසා මේ මරණ දෙක සිදු වුණයි කියන මතය අද සමාජගත වෙලා තිබෙනවා. මේව පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා තවදුරටත් අපේ රටේ බාල ඖෂධ බාල බෙහෙත් බාල එන්නත් මාෆියාව ක්‍රියාත්මක වීම තුළ එයට විරුද්ධව කරුණා කරන කටයුතු කරන්න. එසේ නොකළහොත් ඔබ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබගේ වගකීම් පැහැර හැරීමක් කියන එක මතක් කරලා දෙන්න කැමතියි. අපි සෑම විටම අපේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සුරක්ෂිත වන ආකාරයට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ එන්න ඒ වගේම සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා එය මානව අයිතියක් මූලික අයිතියක් හැටියට දකින අපි රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය සුරක්ෂා කරන්නට සෑම විටම පෙනී සිටිනවා කියන එක මතක් කරගන්න.